ඈ? අය කැත එක නමක් කියමු අපි කැත එක. අර අම්මා ඔළුව අත ගහ ගන්නවා. අම්මා නම් කැත නම කියන්නේ කොටේ කියලා. කොටේ කියලා. සංකොටේ කියලාද කියන්නේ? අයි චොක්ක කියලා කියනවා. චොක්කි කියලා කියනවද? චෝයිනේ ඉතින්. අය වෙන මොනවද කියන නම්? තාත්තා මොකක් කියලාද කතා කරන්නේ? අයියට අම්මා කියන්නේ බෝලේ කියලා. අයියට අම්මා කියන්නේ බෝලේ කියලා. හෙසඳු කියනවා. හෙසඳු කියලා කියනවා. එතකොට ඔයාට තාත්තා මොනවද කියන නම්? බිවාන් කියලා. වෙන කැත නමක් කියන්නේ නැද්ද? මේ යාළුවෝ මේ තව පුංචි තාත්තා කියනවා ඇතිලු. හරි පුතේ. දිනුදා බලාගෙන ඉන්න පුංචි මුදත් එක්ක නේද? ඔව්. සායමම ඉවර කරන්න ලෑස්ති. ලසායි තව අපේ විවාන්ගේ අම්මා මතක් කරන්න කිව්වා. එයාට නේද ස්තුති කරන්න තව කට්ටියක් ඉන්නවා කියලා. විශේෂයෙන්ම ටීවී දෙරණ ආයතනයට එවැගේම විවාන්ව මේ තැනට ගෙන්න ප්‍රමෝට් කරගන්න උදව් කරපු පසුදු ගයාශාන් එවැගේම හිරුණ ගීත් ඇතුළු සංගීත සහෝදරයන්ට ස්තුතිවන්ත වෙනවා. එවැගේම තමයි අපි දැක්ක දවල් ඉඳලා 88 බැච් එකේ නේද? ගොඩක් හයියක් වුණා. එවැගේම ගමේ හැමෝටම පවුල් සියලු දෙනාට නම කියු නොකියු සියලු දෙනාට දවල් ස්තුති කරා වගේම මේ වෙලාවෙත් හැමෝටම ස්තුති කරන්න කියන මතක් කිරීම කළා. මෙයා දැන් එරබුදු මල් කියන්න ලෑස්ති කියලා තමයි ආරංචි. මම කරට කරලා පොඩි ප්‍රශ්නයක් කියෝ ඒකම මම අහන්න. මේ නිදිමතයිද? ඇයි නිදිමතයි වගේ පේනවා? මොකද නිදිමත නැත්තේ මොකද? නැත්te. ගෙදර ගියපුවාම තමයි එන්නේ. මේවට එනකොට නිදිමත නැද්ද? මට ඒක නම් තේරෙන්නේ නෑ. මේවට එනකොට නිදිමත නෑ කියලා කිව්වේ. ඉතින් එනකොටද? මේ ස්ටේජ් එකට එනකොට එහෙම නන්නේ. ඒකනේ නිදිමත නැල්ලු යාට මේ ස්ටේජ් වලට එනකොට. ලස්සන පුඩියක් ගහමු. විවාන් ඔයා අර අප්පුඩි ගහනකොට මෙහෙම කරනවා නේද? අප්පුඩියක් ගහන්න කියලා මෙහෙම කරමුද? කොහොමද? ගහමද විවාන්ට ලස්සන අප්පුඩියක් හැමෝම. කො ඇක්ෂන් එක විවාන්ගේ. අප්පුඩිය. ඔයාම ඉල්ල නොබෙන්න. ඔයා කැම්ප් එකේ වාහනේ එනකොට ලස්සන නේද? හෑන්ඩ් කිස් එකක් දෙමු. හෑන්ඩ් කිස් එකක්. ඔය ලස්සන නෙමෙයි. අර පැත්තට. මටත් ඉතින් හොඳයි ඒකයි. කො දෙන්න. රයිට් අප්පුඩිය ගහමු ලස්සනට හෑන්ඩ් කිස් එකකට. රයිට් අප්පුඩිය. රයිට් ඔය සින්දුවඩිය වෙන්න එහෙනම් විවාන් සයමිති. වෙන්න පුතේ මයික් එක. අපේ එරබුදු මල් පිපිලා. Hariya
හරි. අපි දන්නවා මේ thank you කියලා කියන්නත් එපේ නේද? මයික් එක. thank you එච්චරයි. thank you. අපි දන්නවා සින්දු 5ක් නෙමෙයි 10ක් මෙයා කිව්වත් අපි අහගෙන ඉන්නත් ආසයි, ලෝභයි නේ. හැබැයි මෙයාට නිදිමත නෑ කියලා කිව්වට මෙයාට නිදිමතයි කියලා අපි දැනගන්න ඕනේ. හිට කොළඹ යන්නත් තියෙනවා. හෙට නෙවෙයි තව පොඩි වෙලාවක් තියෙන්නේ. ඒ නිසා විවාන් ශයිමිදුට ලස්සන අප්පුඩියක් දෙන්න ආත් දෙක උඩ දාලා ආශිර්වාදයක් එක්ක. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා. මොනවා හරි තව කියන්න තියනවද? මොනවා හරි තව කියන්න තියනවද? මොනවාම හරි. ආය නෑ. හරි. ලස්සන පුඩියක් ගහන්න ඔක්කොම විවාන ශෛවිදු වෙන්න වේදිකාවෙන් අපි සමු දෙන්නට අවස්ථාව ලබා දෙනවා. අපි මොකද හේතුව පුතාට නිදිමත නෑ කියලා කිව්වට අපි දැනගන්න ඕනේ වැඩිහිටියෝ හැටියට වැඩියෙන් නිදි වරන්න ඔහුට අවස්ථාව දෙන්න හොඳ නෑ. ලස්සන පුඩියක් ගහන්න. හරි පුතේ. තාත්තා එන්න. බායි එකක් දෙන්න. ෆ්ලයින් කිස් එකක් දෙන්න. ෆ්ලයින් කිස් එක. හරි. හොඳයි. පුතේ අපි යමු එනවා.